මේ දවස්වල සෝෂල් මීඩියා පැත්තට ගොඩ වෙදුනොත් අපේ රටේ කලා ලෝකයේ ඉන්න හරිම ආදරණීය. ඒ වගේම අහිංසක පෙනුමක් තියලා සංජානා ඕනාලි ගමාරච්චි ගැන පට්ටම කම්පා සහගත ඒ වගේම ආందోලනාත්මක කතාවක් තමයි හැමතැනම යන්නේ. ඇත්තටම සංජානා කියන්නේ Tamanගේ රංගන හැකියාවෙන් වගේම ඒ ලස්සන හිනාවෙන් ගොඩක් දෙනෙක්ගේ හිත් දිනාගත්ත කෙනෙක්නේ. හැබැයි එයාගේ පෞද්ගලික ජීවිතය ඇතුළේ වෙලා තියෙන මේ සාහසික රැවටීම ගැන ඇහුවම ඕනම කෙනෙක්ගේ හිත ගැස්සෙනවා. සංජානාගේ මේ විවාහය ගැන මුල ඉඳන්ම ලොකු කතාවක් තිබුණා. එයා විවාහ වුණේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න විහංග කියන තරුණයා එක්කයි. එයා වෘත්තියෙන් ගුවන් නියමුවෙක් කියලායි මුලින් වාර්තා වුණේ. පහුගිය කාලේ මේ දෙන්නගේ වෙඩින් ෆොටෝ එහෙම සෝෂල් මීඩියා වල හරිම ජනප්‍රිය වුණා. හැබැයි ඒ හිනාව පිටුපස මෙච්චර ලොකු අඳුරු කතාවක් හැංගිලා තිබුණා කියලා කවුද හිතුවේ? සංජානා දැන් ප්‍රසිද්ධියම චෝදනා කරන්නේ Tamanව දරුණු විදිහට රැවටීමකට ලක් කළා කියලයි. එයා කියන විදිහට මේ විහංග කියන පුද්ගලයා Taman ගැන කිසිම සෙවීමක් බැලීමක් කරලා නැහැ වගේම එයාගේ ලිංගික අනන්‍යතාවය සම්බන්ධයෙන්ුත් ලොකු රහසක් හංගගෙන තමයි මේ විවාහයට ඇවිත් තියෙන්නේ. සංජානා මුහුණු පොතේ දාලා තිබුණු සටහන් බැලුවම පේනවා එයා කොයිතරම් මානසික කඩාවැටීමකට ලක් වෙලාද ඉන්නේ කියලා. එයා කෙලින්ම කියනෝ මේක දරුණු ගණේ සාහසික රැවටීමක් කියලා. හමු වේවිද උඹට ಜಾතිත් අවංක ප්‍රේමයක්? Will you ever truly find true love after doing something like that කියලා එයා අහපු ප්‍රශ්නෙන් පේන්නේ Tamanගේ ජීවිතේ විනාශ කරපු ඒ පුද්ගලයා ගැන එයාගේ හිතේ තියෙන ලොකු වේදනාව සහ කේන්තියයි. ගොඩක් දෙනෙක් කියන්නේ මේ පුද්ගලයා සංජානාව ඕස්ට්‍රේලියාවට ගෙනියන්න කියලා පොරොන්දු වෙලා අන්තිමේදී එයාව අතලමං කරලා Tamanගේ පාඩුවේ කාලය ගත කරලා තියෙනවා කියලයි. මේ කතාවත් එක්ක ලංකාවේ ගොඩක් අය කතා වෙන්න ගත්තා පිටරට ඉන්න අය එක්ක විවාහ වෙද්දි මීට වඩා දෙපාරක් හිටන්න ඕන කියලා. සංජානා වගේ ජනප්‍රිය නිලියකට මෙහෙම වුණා නම් සාමාන්‍ය කෙල්ලෙක්ට මොනවා වෙයිද කියලා දැන් හැමෝම අහනවා. සංජානා ආපහු ලංකාවට එවිත් දැන් Tamanගේ වැඩ කටයුතු කරගෙන ගියත් මේ සිද්ධිය නිසා එයාගේ හිතට වුණු තුවාලේ සුව වෙන්න සෑහෙන කාලයක් යයි. කොහොම වුණත් Tamanට වුණු අසාධාරණය ගැන නිහඬව ඉන්නේ නැතුව තවත් ගැහණු ළමෙක් මේ වගේ දෙයකට අහු නොවෙන්න සෝෂල් මීඩියා හරහා මේ වගේ හඬක් නැගීම ගැන බොහෝ දෙනා එයාට ප්‍රශංසා කරනවා. මේ කතාව ඇහුවම හිතෙන්නේ ලස්සනට වෙඩිම් එකක් ගත්ත පළියට හැමෝම ඇත්තටම ආදරය කරන්නේ නැහැ කියන එකයි. සංජානාට මේ දුක දරා ගන්න ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. Looking